ලෝකයේ වැඩිපුරම දක්නට ලැබෙන පෝෂණය සම්බන්ධව සංකූලතාවය තමයි තරබාරු බව කියන්නේ. ආයුර්වේදයේ මේ තරබාරු බව සඳහන් කරලා තියෙන්නේ මේදෝ මාංසාති වෘද්ධත්වාත් චල ස්පීක් උදර ස්තනක් කියලා. ඒ කියන්නේ ශරීරයේ පවතින ස්ථාන 3ක් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් මෙහිදී දක්වලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ පියයුරු ඊළඟට කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයේම උදරය සහ බටොක්ස් කියන ප්‍රදේශ මෙහිදී සැලකිල්ලට දක්වලා තියෙනවා. ඉතින් මේ ස්ථානවල වැඩිපුර මේදේ තැන්පත් වීම තරබාරු බව විදිහට අපිට සරලව දක්වන්නට පුළුවන්. WHO අර්ථ දැක්වීමට අනුව මේ තරබාරු බව සඳහන් කරන්නට යම්කිසි පැරාමීටර් එකක් භාවිතා කරනවා. අපි ඒකට කියනවා උසට සරිලන බර කියලා. ලංකාවේ පුද්ගලයෙකුට නම් මේ උසට සරිලන බර අගේ 18ත් 24ත් අතර පැවතීම සාමාන්‍යයි. 25ට වඩා වැඩි නම් අපි ඒ අයට කියනවා ඔවුන් අධිබර කාණ්ඩයට අයිති වෙනවා කියලා. 30ට වැඩි නම් අපි ඔවුන්ට කියනවා තරබාරු කාණ්ඩයට අයිති වෙනවා කියලා. කෙසේ වුවත් මේ තරබාරු බව යම් යම් හේතු කාරණා ගොඩක් නිසා ඇති වෙනවා. අපිට මෙය වර්ගීකරණයකට දක්වලා කතා කරන්නට පුළුවන්. ආහාරමය හේතු, විහරණමය හේතු, චිකිත්සීය හේතු, මානසික හේතු සහ මේ කාණ්ඩ වලට අයත් නොවන වෙනත් හේතු විදිහට අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්නට පුළුවන්. ආහාරමය හේතු සලකපුවාම විශේෂයෙන්ම අපි ලබා ගන්න සරල කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර. උදාහරණ විදිහට කිව්වොත් බේකරි නිෂ්පාදන, කේක් වර්ග මේ වගේ දේවල් නිසා තරබාරු බව ඇති වෙනවා. ඒ වගේම මුලින්ගත් ආහාරයේ දිරවන්නට පෙර නැවත ආහාර ගැනීමත්, තෙල් අධික ආහාර ලබා ගැනීමත්, පැණි රස අධික ආහාර ලබා ගැනීමත් නිසා මේ තරබාරු බව ඇති වෙනවා. ඒ වගේම ආහාර ගැනීමෙන් පසු සීතල ජලය පානය කිරීම වගේම ජලය ඉතා අධිකව පානය කිරීම නිසාත් තමන්ගේ ජීර්ණ ක්‍රියාවලිය අඩාල වීමෙන් මේ තරබාරු බව ඇති වෙන්නට හේතු වෙනවා. විහරණමය හේතු සලකපුවාම සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වීම, ව්‍යායාම නොකිරීම, දවල්ට නිදා ගැනීම මේ වගේ කාරණා නිසා තරබාරු බව ඇති වෙනවා. ඒ වගේම චිකිත්සීය හේතු සලකපුවාම තමන් ලබා ගන්නා ඖෂධ විශේෂයෙන්ම ඇන්ටිසයිකොටික් වර්ගයේ ඖෂධ, ඇන්ටි ડિප්‍රෙසන්ට් වර්ගයේ ඖෂධ සහ ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ දීර්ඝකාලීනව ලබා ගැනීම නිසා තරබාරු බව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මනස වෙහෙසවා වැඩ නොකිරීම නිසා තරබාරු බව ඇති වෙන බව ආයුර්වේදයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. වෙනත් කාරණා යටතේ කතා කරාම තමන්ට පාරම්පරිකව ජාන වලින් මේ රෝග තත්ත්වය එනවනම්, ඒ වගේම තමන්ට හෝමෝනමය ගැටලුකාරී තත්ත්වයන් පවතිනවා නම්, විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන්, ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වයන්, පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් වැනි තත්ත්වයන්, ඒ වගේම කුෂින් සින්ඩ්‍රෝම් වැනි හෝමෝනමය ගැටලුකාරී තත්ත්වයන් තිබීම නිසා තරබාරු බව ඇති වෙනවා. කෙසේ වුවත් යම්කිසි පුද්ගලයෙකුට මේ තරබාරු බව ඇතිවීමෙන් පසු ඔහුට යම් යම් සංකූලතා ඇති වෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. මුලින්ම සංකූලතා විදිහට දකින්න පුළුවන් මේ තරබාරු පුද්ගලයන්ට අධිකව දහඩිය දමනවා. ඒ වගේම මේ දහඩියත් දුගඳින් යුක්තයි. ශරීරයේ ප්‍රමාණය වැඩි වෙන ප්‍රමාණයට සාපේක්ෂව ඔවුන්ගේ ශරීර ශක්තිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මිතා කුඩා වැඩක යෙදුණත් ඔවුන්ට අධිකව මහන්සිය ඇතිවීමත්, හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවීමත් දකින්නට පුළුවන්. ඒ වගේම තමයි ආයුර්වේදයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ අධික තරබාරු බව නිසා Tamanගේ ආයුෂ අඩුවීමේ හැකියාවක් පවතින බව. මේ සංකූලතාවලට අමතරව පුද්ගලයෙකුට අධික රුධිර පීඩනය, අධික දියවැඩියාව ඇතිවීම, හෘද රෝග ඇතිවීම, උදරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, ෆැටි ලිවර් වැනි තත්ත්වයන් ඇතිවීම, පිළිකා තත්ත්වයන් ඇතිවීම වගේම සන්ධිගත වාත, එහෙම නැත්නම් ඔස්ටියෝ ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීමත් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවක් නම් ඇය තරබාරු බවට ලක්වීම නිසාම ඇයගේ ප්‍රජනක සෞඛ්‍ය පිරිහීම සිද්ධ වෙනවා.
විශේෂයෙන් නිරන්තරයෙන් ගබ්සා වීම වලට මුහුණ දීමට සිදුවීම, මදසරුභාවයේ ඇතිවීම වැනි තත්වයන්ට ලක්වීමට ඇයට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තරබාරු බවින් ඉන්න කාන්තාවක් කෙසේ හෝ තමන්ගේ දරු ප්‍රසූතිය දක්වා මේ ප්‍රජනක සෞඛ්‍ය තමන්ගේ දරු ගැබ පවත්වා ගන්නට හැකියාව ලැබුණොත් ඒ දරු ප්‍රසූතියේදී සංකූලතා ඇති කරන්නට මේ තරබාරු බව හේතු වෙනවා. ඇයට උපදින දරුවා ප්‍රමාණයෙන් විශාල, අපි මේකට කියනවා මැක්‍රොසෝමියා තත්ත්වයක් කියලා. එවැනි දරුවෙක් බවට පත් වෙන්නට තියෙන හැකියාවත් ඉතා වැඩි. ඒ උපදින දරුවාටත් childhood obesity තත්ත්වය ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ උපදින දරුවා අඩු වයසින් මල්වර වීමේ හැකියාවකුත් මේ තරබාරු බව නිසා ඇති වෙනවා. කෙසේ වුවත් තරබාරු බව කියන්නේ නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. ඔබට අනිවාර්යෙන්ම ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා කරනකොට අභ්‍යන්තර ඖෂධ වගේම බාහිර ප්‍රතිකාරයේදීමත් වැදගත් වෙනවා. ඒ වගේම ඖෂධ පමණක් නොවේ, ආහාර සහ විහරණවල වැදගත්කමත් ඉතාමත් ඉහළයි. ආහාර සම්බන්ධයෙන් කතා කරනකොට අධික තික්ත බවින් යුතු ආහාර, උදාහරණයක් විදිහට කරවිල, ඒ වගේම කොල්ලු කුරක්කන් වැනි ආහාර මේ තරබාරු බව අඩු කරගන්නට උදව්වක් වෙනවා. ඒ වගේම ආහාර ගැනීමෙන් අනතුරුව මද උණුසුම් ජලය පානය කිරීම තමන්ගේ ජීර්ණ ක්‍රියාවලිය යථාවත් කරගන්නටත් උදව්වක් වෙනවා. රාත්‍රී ආහාරය රාත්‍රී නිින්දට පැය 2කට පමණ පෙරවත් ලබා ගැනීම මගින්, ඒ වගේම දහවල් නිදා ගැනීමෙන් වැළකීමෙන්, ආහාරයක් ගැනීමෙන් පසු නිින්දට යෑමෙන් වැළකීමෙන් මේ වැනි ක්‍රියා මගින් මේ තරබාරු බව පාලනය කරගන්නට පුළුවන්. ඒ වගේම දිනකට විනාඩි 20ක් පමණ ස්වායු ව්‍යායාමයේ යෙදීම මේ තරබාරු බව පාලනය කරගන්නට උදව්වක් වෙනවා. ඖෂධ සම්බන්ධයෙන් කතා කරනකොට අග්නි දීපනය සඳහා යොදන ඖෂධ, ආහාර ජීර්ණය යථාවත් කිරීම සඳහා යොදන ఔෂධ, ඒ වගේම ශෝධන සහ ශමන ඖෂධ ප්‍රතිකාර ක්‍රම මගින් මේ තත්ත්වයන් යථාවත් කරන්නට පුළුවන්. කෙසේ වුවත් මෙහිදීත් වැදගත් වෙන කාරණයක් තමයි තමන්ට තරබාරු බව ඇති වෙන්නට හේතු වූ වෙනත් රෝග තත්ත්වයක් පවතිනවා නම් ඔබ අනිවාර්යෙන් ඒ රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. ආයුර්වේදයේ බාහිර ප්‍රතිකාර ලෙස සඳහන් වෙන ලේඛනීය ගණයේ ප්‍රතිකාර, විශේෂයෙන්ම උද්වර්තන සහ ස්වේදන ප්‍රතිකාර මගිනුත් චීන කටු චිකිත්සාව මගිනුත් මේ තරබාරු බව ඉතාමත් හොඳින් පාලනය කරන්නට පුළුවන්. තරබාරු බවින් පෙළෙන පුද්ගලයන් නිරන්තරයෙන් අවධානය යොමු කරන දෙයක් තමයි ඩයට් ප්ලෑන්. ඩයට් ප්ලෑන් එකක් ගැන කතා කරනකොට ආහාර ගත යුතු ප්‍රමාණයක් තියෙනවා. තමන්ගේ කය වෙහෙසලා වැඩ කරන්නේ නැති පුද්ගලයෙකුට දිනකට වේල් 2ක ආහාරය ප්‍රමාණවත්. එක අවස්ථාවකදී කොපමණ ප්‍රමාණයක් ආහාරයට ගත යුතුද? ඔව්. මෙහිදී ඊටමත් සැලකිලිමත් විය යුතු කාරණය නම් ඔබ පිෂ්ඨයේ අඩංගු ආහාරය ලබා ගත යුතු වෙන ඊටමත් අඩුවෙන්. ඒ කියන්නේ බත්, පිටි වර්ග සහ අල වර්ග. ඊටමත් අඩු ප්‍රමාණයකිනුත් එළවලු සහ පළතුරු වැඩි ප්‍රමාණයකුත් ආහාරයට ලබා ගත යුතුයි. ඒ වගේම ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට අපි ආහාර ලබා ගත යුත්තේ ආමාශයෙන් 3න් 1ක ප්‍රමාණයක් ඝන ද්‍රව්‍ය විදිහටත් 3න් 1ක ප්‍රමාණයක් තියර විදිහටත් සහ ඉතුරු 3න් 1ක ප්‍රමාණය හිස්ව තබන ලෙසත්. ඉතින් මේ 3න් 1ක ප්‍රමාණය හඳුනා ගන්නට ඔබ ලබා ගන්නා ආහාරය ගැනීමෙන් පසු ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්නේ නැත්නම්, ඔබට බඩ පුරවා දැමීමක් සිද්ධ වෙන්නේ නැත්නම්, වෙනදා සිදු කරන කාර්යයන් කිරීමේ අපහසුතාවයක් ඇති වෙන්නේ නැත්නම්, අන්න ඒ ප්‍රමාණය තමයි මේ 3න් 1ක ප්‍රමාණය කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන්. බොහෝ දෙනෙක් යොමු කරන ගැටලුවක් තමයි උදෑසන හිස්බඩ මීපැණි පානය කිරීම තරබාරු බව අඩු කරගන්නට සුදුසුද කියන කාරණය. මීපැණි ආකාර දෙකකින් අපිට ලබා ගන්නට පුළුවන්. පරණ වූ මීපැණි සහ අලුත් මීපැණි. අවුරුද්දකට වඩා කාලයක් ගත වූ මීපැණි වලට අපි පරණ මීපැණි විදිහට දක්වනවා. ඉතින් යම්කිසි පුද්ගලයෙක් තරබාරු බව අඩු කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔහු ලබා ගත යුතු වෙන්නේ පරණ වූ මීපැණි.
පරණ වූ මේ පැණි තේ හැන්දක් සාමාන්‍ය ජලයට මිශ්‍ර කරලා උදෑසන හිස් බඩ පානය කිරීමෙන් මේ තරබාරු බව පාලනය කරගන්නට පුළුවන්. කිසිදු අවස්ථාවකදී ඔබ මේ පැණි උණුසුම් දියර සමග මිශ්‍ර නොකළ යුතුය. මොකද මේ தත්ත්වය විෂ සහගත සංඝටක ඇති කිරීමේ හැකියාවක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඔබ අලුත් මී පැණි ලබා ගතහොත් එමගින් සිද්ධ වෙන්නේ ඔබගේ තරබාරු බව වැඩි වීමයි. ඒ නිසා මී පැණි පානය කරනවා නම් ඔබ අනිවාර්යෙන් එය වසරකට වඩා පැරණි බවට තහවුරු කළගත යුතුමයි. ඉතින් තරබාරු බව කියන්නේ මේ තරම් ප්‍රමාණයක සංකූලතා ඇති කරන්නටත් උපද්‍රව ඇති කරන්නටත් හේතු වෙන රෝග තත්ත්වයක් නිසා ඔබ ඔබේ කට පරිස්සම් කරගෙන මේ තරබාරු බව ඇතිවීම වළක්වා ගන්නට කටයුතු කරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා.